හායි යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ සර්වයිවල් ගයිඩ් එපිසෝඩ් 2කට. අද මම කරන්න යන්නේ නයිට් එක සර්වයිව් කරන්න හැටි. ඔන්න මම නවත්තමු තැනින්ම පටන් ගන්න. පළවෙනියට අපි ෂෙල්ටර් එකක් බිල්ඩ් කරගන්න ඕන. අඩ කරන් තියෙන්නේ බ්ලොක් දෙකක්. යටට ගිහිල්ලා බල මේ මුඩින් බ්ලොක් එකක් ගන්න. ඔයාලට ඇහෙනව නේද යාළුවනේ මොබ්ස් ලගේ සද්දේ. ඔයාලත් යාළුවනේ මේ වගේ පළවෙනි නයිට් එක ඔයාලා බ්ලොක් දෙකක් පල්ලෙහාට ආරලා උඩ බ්ලොක් එකෙන් වාලා ඔයාලා මේ වගේ වලක ඉන්න. ඔයාලා කවදාවත් පළවෙනි නයිට් එකේ මොබ්ස්ලාත් එක්ක ෆයිට් කරන්න නම් යන්න එපා. ඒක මගේ අවවාදයක්. මොකද කිව්වොත් අපි ගාව ආමර් නැහැ, හරි ටූල්ස් නැහැ. ඒකින්ද අපි පළවෙනි නයිට් එකේ මොබ්ස්ලාත් එක්ක ගහ ගන්න ගියොත් අපි මැරෙනවා. ඒතකොට අපේ වර්ල්ඩ් එක අපිට ලොස්ට් වෙනවා. ඒකින්ද ඔයාලා කවදාවත් මොබ්ස්ලාත් එක්ක ෆයිට් කරන්න යන්න එපා. ඔන්න දැන් මම අද රෑම මේ වලේ රෑ ගත කරනවා. ඒකින්ද අපි උදෙන් හම්බ වෙමු. ඔන්න යාළුවනේ උදේ වෙලා දැන් අපිට තියන්තම් එළියට යන්න පුළුවන්. අම්මෝ යාළුවනේ දැනුත් මොබ්ස්ලා ගොඩක් ඉන්නවා. ඔයාලා මොබ්ස්ලගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. මම නම් මේ පැත්තට යනවා. ඔන්න යාළුවනේ අපි මොබ්ස්ලගෙන් ඈතට ආවා. දැන් අපි අද දවසේ කරන්න යන්නේ ස්ටෝන් මයින් කරන එක තමයි. අපි ස්ටෝන් මයින් කරලා ස්ටෝන් ටූල්ස් හදාගමු. ඔයාලට ස්ටෝන් හොයාගන්න ඕන නම් ඔයාලා කරන්න ඕන ෂවල් එක අරගෙන බ්ලොක් 3ක් විතර හාරලා 4ක් හාරලා ඔයාලා මෙහෙම යටට හාරගෙන යන්න. ඔයාලා හාරගෙන ගියන් පස්සේ ඔයාලට පේන විදියට මේ තියෙන යාළුවනේ ස්ටෝන්. ඔයාලට හරි යාළුවනේ අපිට දැන් ඇති වෙන්නේ ස්ටෝන් තියෙනවා. දැන් ආයිත් උඩට යමු. හරි දැන් අපි ස්ටෝන් ටූල්ස් හදාගමු. දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් ටච් කරලා ඔබලා ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් අපි ඉස්සෙල්ලම ස්ටෝන් පිකැක්ස් එකක් හදාගමු. ස්ටෝන් පිකැක්ස් එකක් හදාගෙන ඊට පස්සේ අපි ස්ටෝන් සෝඩ් එකක් හදාගමු. ඊට පස්සේ අපේ ස්ටික් අපි දැන් ස්ටෝන් ඇක්ස් එකක් හදාගමු. දැන් අපි ස්ටෝන් ෂවල් එකකුත් හදාගමු. අපි දැන් ස්ටෝන් හෝ එකකුත් හදාගමු. හරි මම ඔයාලා හිතනවා ඇයි මේ වුඩ් ටූල්ස් තියාගෙන ස්ටෝන් ටූල්ස් හදාගත්තේ කියලා. මම ඔයාලට දැන් ඒකේ වෙනස කියලා දෙන්න. ඔයාලගේ මේ පේනවා වගේ ස්ටෝන් ටූල්ස් වුඩ් ටූල්ස් කියන්නේ එකම කියලා ඔයාලා හිතනවා ඇති. හැබැයි ස්ටෝන් ටූල්ස් වුඩ් ටූල්ස් වලට වඩා බලවත්.
ඒ කියන්නේ එයා ඒවයින් මේවයින් මයින් කරන්න බැරි දේවල් ස්ටෝන් ටූල්ස් වලින් මයින් කරන්න පුළුවන්. ඒකින්ද තමයි මම ස්ටෝන් ටූල්ස් වලට අප්ග්‍රේඩ් උනේ. අපි දැන් ස්ටෝන් ටූල්ස් ටික මෙතනට දාගමු. wood tools ටික උඩට දාගමු. හරි යාළුවනේ, ඔන්න අපි අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ ස්ටෝන් ටූල්ස් හදාගන්න හැටි, තව පළමු රාත්‍රිය ගෙවන හැටි. දැන් අපි මට තව දෙයක් ඔයාලට කියලා දෙන්න තියෙනවා. මේ ෂීප් කෙනෙක් ඉන්නවා. අපි ඉස්සර ෂීප්ව මරලා තව වූල් එකක් ගමු. අපි ෂීප්ව මරලා අපිට තව වූල් එකක් හම්බුණා. අපි අදත් ෂීප් කෙනෙක් හොයාගමු. රෑ ගෙවන්න ඇඳක් හොදාගන්න. අදත් එකයි යාළුවනේ හම්බුනේ ෂීප්ලා. ඔන්න යාළුවනේ, අපි අද වීඩියෝ එකේ අවසානට ආවා. මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අයන් මයිනින් කරන්න යන්නේ කොහොමද, caverns ඒ කියන්නේ caves explore කරන්නේ කොහොමද, සහ අපි farm හදාගන්න හැටි, බෙඩ් එකක් හදාගෙන රෑ ගෙවන හැටි, සහ තව අමතර දේවල් මම ඔයාලට කියලා දෙනවා. ඉතින්ද මම ඔයාලව ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. එතකන් bye.